ඔයා අහස දිහා බලාගෙන අනේ මම මේකෙන් බේරලා දෙන්න අනේ මම මේකෙන් ගලව ගන්න කියලා කෑ ගහලා අඬන කෙනෙක්ද? කිසි වැඩක් කරන්න හිතන නැතුව කල්පනා කර කර ඉන්න මනස බර ගතිය, හිත පරාජිත ගතිය, හිත හිස්සුන ගතිය, කොටින්ම කිව්වොත් මුළු ජීවිතේම එපා වුණ ඔයාටයි මේ කතා කරන්නේ. ඔයා දැන් මේ වීඩියෝ එක බලනවා කියන්නෙම ඔයා තාම අතෑරලා නැහැ. ඔයා තාම උත්සාහ කරනවා කියන එකට එකම සාක්ෂිය තමයි ඔයා මේ වීඩියෝ එක බලනවා කියන එක. හිතක් වැටෙනවා කියලා කියන්නේ ඔයා අසාර්ථකයි කියන එක නෙවෙයි. ඒ ජීවිතය කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගත්තේ නැති එක තමයි ඔයාගේ තියෙන එකම දුර්වලකම. වැටිච්ච හිත, පරාජිත හිත, එපා වෙච්ච හිත නැගිටවන්නේ කොහොමද කියන එක තමයි මම අද ඔයාට කියලා දෙන්න යන්නේ. ඔයා ඔයාගේ හිතට බලෙන් hina වෙන්න හදනව නම්, වෙන කෙනෙක්ව වරදකාරයෙක් කරන්න හදනව නම්, දුකක් නෑ වගේ ඉන්න හදනව නම් මුලින්ම ඔයා ඒක නතර කරගන්න. ඔයාට වගේ හිතට දැනෙන දේවල් බලෙන් නතර කරන්න බෑ. මනෝවිද්‍යාව කියනවා අපි අපේ හැඟීම් අමතක කරන්න හදන තරමටම ඒව ශක්තිමත් වෙනවා කියලා. දුකක් තියෙනවා කියලා පිළිගන්න. ඒකයි ඔයා මුලින්ම කරන්න ඕන. පැත්තකට ගිහිල්ලා කෑ ගහලා හරි කමක් නැහැ. ඔයාගේ හිතේ තියෙන දුක පිළිගන්න. ඔයාගේ ඇතුලේ තියෙන ඇත්ත පිළිගන්නකොට ඔයාගේ හිතේ තියෙන බර අඩු වෙනවා. ලෝකයේ විශිෂ්ට විද්‍යාඥයෙක් වෙන ඇල්බර්ට් අයින්ස්ටයින් කියනවා ඔයා හිතන ප්‍රශ්නේ ඇතුළේම ඔයාගේ අලුත් ජීවිතය හැංගිලා තියෙනවා කියලා. හොඳින් මතක තියාගන්න. අභියෝගයක් නැතුව වර්ධනයක් නැහැ කියලා. දෙවනියට ඔයා කරන්න ඕන හැමදේම අනිත්‍යයි කියලා තේරුම් ගන්න එක. පොඩි කාලේ ඉඳන් ඔයා මේ වෙනකන් ආදරය කරපු අහිමි වෙලා නැත්තම් කාගෙන් හරි හිතපු නැති විදියට බැනුම් අහලා අපහාස විඳලා ලැජ්ජාවටපත් වෙලා ජීවිතේ වැටිච්ච අවස්ථා නම් කොච්චර ඇතිද? ඒතකොට අද වෙනකොට ඒ කිසි දෙයක් මතක නැහැ. මතක තිබුණත් ඔයාට ගාණක් නැහැ. ඔයාගේ හිතේ තියෙන දුක අතුරුදහන් වෙලා. ඉතින් අද ඔයාගේ හිත වැටිලා කියලා හිතාගෙන ඉන්න කාරණාවට වෙන්නේත් ওই ටිකම තමයි. අද තියෙන වේදනාව, අද තියෙන පරාජය, අද තියෙන අසාර්ථකත්වය හෙට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අනාගතේ වෙනස් වෙන්න තියෙන දෙයකට ඔයාගේ වර්තමානයේ විනාශ කරගන්නේ නැතුව ඔයාගේ හිත වෙනස් වෙනවා කියලා හිතන්න. ලන්ඩන් වල සීතල දවසක කැෆේ එකක කවුළුවක් ළඟ කාන්තාවක් නිහඬ විඳගෙන හිටියා. එයා ළඟ පැරණි නෝට්බුක් එකක්, මේසේ මත කෝපි කෝප්පයක්, ඒ වගේම එයා ළඟ පුංචි දරුවෙක් නිදාගෙන හිටියා. කරන්න රැකියාවක්වත් නැතුව, මුදල් සතේ අත පහක් නැතිව ජීවිතේ බිඳ වැටිච්ච, සමාජ ආධාර මත අපි කියන්නේ හිඟමනට වැටිච්ච කියලා. අන්න ඒ වගේ කාන්තාවක් තමයි මේ. ඒ තද වෙද්දියා මුළු ලෝකයම අඳුනනවා. චිත්‍රපට, තේමා උද්‍යානයන් ලෝකයට ආකර්ෂණය කළ අලුත් සමාජයක් බිහි කරපු හැරි පොටර් කතාවේ ලේඛිකාව ඇයයි. එදා ඒ කැෆේ එකේ ලියපු කතාව මායාකාර ළමයෙක් ගැන. ඒත් ඒක මිනිස්සුන්ට පෙවුනේ සාමාන්‍ය සරල කතාවක් කියලා. ඒත් ඒක යාගේ හිතට නම් ලෝකයක් වගේ. ඇයි ඒ පොත ප්‍රකාශකයන්ට යවුවා? ඔවුන්ගේ පළමු පිළිතුරුනේ නැහැ. දෙවන, තෙවන, 10 වන, 12 වන පිළිතුරක් නැහැ. 12 වතාවක් ඒ පොත දිගින් දිගටම ප්‍රතික්ෂේප වුණා. එදා ඇයගෙන් ඇහුවා මම දැන් නවත්තනවද නැද්ද කියලා. මෙන්න මේක හොඳට මතක තියාගන්න. ඇයට අහිමි වෙන්න දෙයක් තිබුණේ නැහැ. ඒ නිසා තීරණය කළා නෑ, මම නවත්තන්නේ නෑ. අවසානයේ කුඩා ප්‍රකාශකයෙක් මේ කතාව බාරගත්තා. අද වෙද්දී ලෝකේ මිලියන 500කට වඩා විකිණිච්ච පොතක් තමයි හැරි පොටර් කියන්නේ. පස්සේ ඇයි කියලා තිබුණා මගේ ජීවිතේ පහළම තැන මට මගේ බය නැති කරගන්න උදව් වුණා කියලා. වැටිච්ච හිතක් කියලා කියන්නේ අවසානය නෙවෙයි. ඒකයි ලියන්න පුළුවන් හිස් පිටුවක්. මේ වෙනුවෙන් ඔයා කරන්න ඕන දේ තමයි ඔයා අලුත් වචන වලින් අලුත් හිතක් ආරම්භ කරන්න. ඔයාගේ හිත වැටුනහම ඔයාට පිට ලෝකයට වඩා ඔයාවම එපා වෙන වෙලාවල් තියෙනවා.
මට බැහැ මට අසාර්ථකයි මම වෙනස් වෙන්නේ නැහැ. ඔයාගේ හිත ඇතුලේ න හඬ ඔයාගේ හිතට වඩා බරයි. ඒ හඬ නැවත නැවත කියන වචන වලින් ඔයාගේ අනාගතය හදාගන්න. ඔයා අද මේ හඬ මාරු කරන්න. මම දැන් වැටුනේත් මං ඉවර නැහැ. මට ඉගෙන ගන්න අවස්ථාවක් තියෙනවා. මේක මගේ ජීවිතේ එක පරිච්ඡේදයක් විතරයි. ඔයා මේක මතක තියාගන්න. ඔයාගේ හිතේ හඬ ඔයාගේ ජීවිතේ දිශාව වෙනස් කරනවා. ඔයා මට බෑ කියලා හිතනකොට ඔයාගේ ශක්තිය අඩු වෙනවා. ඒත් මං කොහොම හරි නැගිටිනවා කියලා හිතන වෙලාවට ඔයාගේ ඇතුලේ ශක්තිය ආයෙත් ඇහැරෙනවා. ඔයා වැටුණ කියන්නේ ඔයාගේ කතාව ඉවරයි කියන එක නෙවෙයි. ඒක තාම ලියන ගමන් කියන එක. අදින් පටන් ගන්න. ඔයාගේ හිතේ තියෙන හඬ ඔයාගේ ජීවිතේ හොඳම සපෝට් එක කරගන්න. ඔයා නැගිටිනවම තමයි. අපේ බුද්ධ දේශනාවේ තියෙන ප්‍රධාන දෙයක් වගේම තමයි ඔයාගේ ජීවිතේ නොඇටි ඉන්න නම් කරන්න ඕනේ ප්‍රධාන දෙයක් තියෙනවා. ඒ තමයි ඔයා ඔයාගේ හිත දිහා බලන එක. ඔයා කෝපය නෙවෙයි, ඔයා දුක නෙවෙයි, ඔයා බය නෙවෙයි. එහෙනම් ඔයා කවුද? ඔයා නිරීක්ෂකයා. ඔයාට දැනෙන තරහව, දුක, බය, කම්මැලිකම, පරාද වීම මේ හැම වෙලාවකදීම ඔයා ටික ටික පුරුදු වෙන්න ඕන. හිතට එනේ සිතුවිල්ල එන වේගය එන හැටි ඇවිල්ලා තියෙන හැටි ආයෙත් යන හැටි නිරීක්ෂණය කරන්න. වලාකුළක් නිසා අහස නැති වෙන්නේ නැහැ. හැඟීම් හරියට වලාකුළු වගේ. ඒ වෙනවා, ඉන්නවා, යනවා. හැඟීම් නිසා ඔයා නැති වෙන්නෙත් නැහැ. ලෝකේ ප්‍රසිද්ධ ලේඛිකාවක් වන හෙලෙනා කියලා මෙහෙම කියනවා. මේ ලෝකේ දුක් වලින් පිරීලා තිබුණත් ඒ දුක ජයගත් මිනිස්සුත් මේ ලෝකේ ඉන්නවා කියලා. ඉතින් මේ අතර ඊළඟ ජයග්‍රාහකයා ඔයා වෙන්න පුළුවන්. හිත හදන්න උත්සාහ කරන්න එපා. හිත දිහා බලන්න ඉගෙන ගන්න. එතනින් තමයි ඔයාගේ නිදහස පටන් ගන්නෙ. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයා පුංචි හරි දෙයක් ජීවිතේට ඉගෙන ගත්තා නම් ආදරෙන් ඉල්ලා සිටිනවා channel එක subscribe කරන්න. ඒ වගේම තව කෙනෙකුට බලන්න share කරන්න කියලා.